හායි ඉතින් ඔයාලට කොහොමද? ඉතින් අද මං මේකප් කරන්න නැහැ. ඔෆිස් යන්න හදන්න. අද මට පොඩක් අසනීපයි. ඉතින් මේ පැත්තට එන්න පොඩක් chat එකක් දාමු. මිනිස්සු ගොඩක් වෙලාවට හිතන දෙයක් තියෙනවා. තනියම ඉන්න කෙනෙක් කියන්නේ පව්. එයාට කවුරුත් නැහැ. එයා හුඟක් ලෝන්ලි කියලා. හැබැයි ඇත්තටම හැම තනිකමක්ම ලෝන්ලිනස් නෙමෙයි. සමහර තනිකම් කියන්නේ නිදහස. සමහර තනිකම් කියන්නේ ශක්තිය. සමහර තනිකම් කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ස්. අද මම ඔයාලට කියන්න ඕනේ ඒ ගැන. අපි පොඩි කාලේ ඉඳන් පුරුදු වෙලා තියෙන්නේ හැමදේම කාත් එක්ක හරි කරන්න. ඉස්කෝල් යන්න, යාළුවොත් එක්ක shopping යන්න, මූවි එකක් බලන්න යන්න තව කෙනෙක් හොයනවා, කෑම කන්න යන්න කෙනෙක් හොයනවා, ගමනක් යන්න තව කෙනෙක් හොයනවා. අන්තිමට අපිට අපි එක්ක ඉන්න එකම අමාරු දෙයක් වෙනවා. ඒක හරි පුදුමයි නේද? අපිට අපි එක්ක විනාඩි 10ක් සතුටින් ඉන්න බැරි නම් අපි කොහොමද වෙන කෙනෙක් අපිව සම්පූර්ණ කරන්න කියලා බලාපොරොත්තු වෙන්නේ? මං එක දෙයක් ඉගෙන ගත්තා. තනියම කොෆි එකක් බොන්න පුළුවන් කෙනා, තනියම shopping යන්න පුළුවන් කෙනා, තනියම drive එකක් යන්න පුළුවන් කෙනා, තනියම restaurant එකක ඉඳගෙන කෑම කන්න පුළුවන් කෙනා. එයා lonely නෙමෙයි. එයා තමන්ගේ company එක enjoy කරන්න ඉගෙන ගත්ත කෙනෙක්. අපි ගොඩක් වෙලාවට හිතනවා මට කෙනෙක් නැති වුණ නිසා මං දුකින්. හැබැයි ඇත්තටම දුක එන්නේ කෙනෙක් නැති නිසාම නෙමෙයි. අපි අපිව අතහැරලා තියෙන නිසා. අපි හැම වෙලේම වෙන කෙනෙක්ගේ attention හොයනවා, validation හොයනවා, likes, comments, messages වලින් අපි අපේ වටිනාකම මැනලා බලනවා. ඒත් ඔයාගේ වටිනාකම කවදාවත් ඒ දේවල් වලින් තීරණය වෙන්නේ නැහැ. මතක තියාගන්න, කාගේවත් මෙසේජ් එකක් නැති දවසකත්, කාගේවත් කෝල් එකක් නැති දවසකත් ඔයාගේ ජීවිතේ නවතින්නේ නැහැ. ඔයා තාමත් වටින කෙනෙක්. ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ මට කවුරුත් ඕනේ නැහැ කියන එක නෙමෙයි. ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ මට මිනිස්සු ආදරේ නම් හොඳයි, නැති වුණත් මම මාව අහිමි කරගන්නේ නැහැ කියන එක. ඒ වෙනස හරි ලස්සනයි. ඔයාගේ සතුට වෙන කෙනෙක්ගේ ප්‍රිසන්ස් එක මතම ඩිපෙන්ඩ් වෙනවා නම් එයා ගිය දවසට ඔයාගේ සතුටත් යනවා. ඒ නිසා තමන්ගේ සතුට තමන්ම හදාගන්න. අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න, බුක්ස් කියවන්න, වෝක් එකක් යන්න, කොෆි එකක් අරගෙන හිමින් හිතන්න, මියුසික් අහන්න, තමන්ට තමන්ව ඩේට් කරන්න. මොකද ජීවිතයේ අන්තිම වෙනකල් ඔයා එක්ක ඉන්න එකම කෙනා ඔයාමයි. අපි හිතනවා strong people කියන්නේ කවදාවත් අඬන්නේ නැති මිනිස්සු කියලා. නැහැ. strong people කියන්නේ අඬලා ඉවර වෙලත් ඊළඟ දවසේ නැගිටලා ආයෙත් ජීවිතේ ඉස්සරහට යන මිනිස්සු. තනියම බයක් නැතුව තමන් ගැන විශ්වාසයෙන්. ඉතින් අද මේ වීඩියෝ එක බලන ඔයාට මං කියන්න කැමතියි තනියම ඉන්න එක ලැජ්ජ වෙන්න එපා. තනියම කැෆේ එකකට යන්න, තනියම ෆොටෝ එකක් ගන්න, තනියම ඩ්‍රීම් එකක් පස්සේ දුවන්න. මිනිස්සු මොනවා කිව්වත් ඔයා ඔයාගේ ජීවිතේ ගොඩ නගනවා නම් ඒක පරාජයක් නෙමෙයි. ඒක growth එකක්. අන්තිමට එකම එක දෙයක් මතක තියාගන්න. alone කියන්නේ කවුරුත් නැති එක. ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ තමන්ව නැති කරගන්නේ නැතුව ජීවත් වෙන්න ඉගෙන ගත්ත එක. ඒ නිසා තනිකමට බය වෙන්න එපා. ඒ තනිකම ඇතුලේ සමහර වෙලාවට ඔයාගේ ලොකුම ශක්තිය හැදෙනවා. ඔයාට ලැබෙන හොඳම රිලේෂන්ෂිප් එකත්, ඔයාගේ ලොකුම කොන්ෆිඩන්ස් එකත්, ඔයාගේ ලොකුම පීස් එකත් මුලින්ම හම්බ වෙන්නේ ඔයා එක්ක යාළුවෙක් වෙන දවසේ ඉඳන්. ඉතින් ඒ කියන්නේ ඒ අද ඉඳන්. තනියම ඉන්නවා කියලා දුක් වෙන්න එපා. hina වෙලා කියන්න ඔයාටම I am not alone. I am learning how to be independent. මතක තියාගන්න ඔයාගේ ජීවිතයේ ලස්සනම chapter එක පටන් ගන්නෙ ඔයාට ඔයා ඇති කියලා දැනෙන දවසේ ඉඳන්. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. බයි බයි. සරදම් ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම් ආදරේ මට නම් ඇයි විරා සරදම්